පොල්පලගේ හැවාලැනට මුල් නිජබිම අප්‍රිකාවේ මහදූපත් ලෙස හැඳින්වුවද මෙම වටිනා ශාකය ආසියාව සහ ඕස්ට්‍රේලියාව පුරා සශ්‍රීකව වැඩෙන අතර විස්මයජනක ලෙස වෙන්කර හඳුනාගත නොහැකි ගුණාංග ගණනාවක් ඇත. පොල්පලගේ ඩයුරටික් සහ ඩයුරටික් ගුණාංග නිසා වකුගඩු හා මුත්‍රා ආසාදන සඳහා ප්‍රතිකාරයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ බොහෝ සංස්කෘතීන්වල භාවිතා කර ඇති අතර එය වකුගඩු වල පෙරීමේ ගුණාංග වැඩි කරන අතර විෂ බීජ විනාශ කරයි. පොල්පලගේ වකුගඩු හා මුත්‍රා ආසාදන සඳහා පමණක් නොව මුත්‍රා ගාල ඇති පුද්ගලයින් සඳහාද භාවිතා වේ. අතීතයේදී බොහෝ වේදනාවන් සඳහා පිළියමක් වූයේ ඒ ඖෂධයේ තම්බා හිස් කබලේ ආලේප කර වාෂ්ප භාජනයක තම්බා ගැනීමයි. පොල්පලගේ පරපෝෂිත විරෝධී ගුණාංග නිසා එය ළමුන්ගේ පණුවන් සහ ටයිෆොයිඩ් ගුණ සඳහා ප්‍රතිකාරයක් ලෙස මෙන්ම මැලේරියාව අඩු කිරීමටද භාවිතා කළ හැකිය. පොල්පලගේ ඵලදායී විෂ නාශකයක් වන අතර ගොනෝරියා ප්‍රතිකාර සඳහා බහුලව භාවිතා වේ. රසායනාගාර පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ පොල්පලාව ස්ටැෆිලොකොකස්, ක්ලෙබ්සියෙල්ලා, ඊ. කෝලි, ශිගෙල්ලා සහ තවත් බොහෝ බැක්ටීරියා සහ දිලීර ඇල්ගී ඇතුළු පුළුල් පරාසයක ක්ෂුද්‍ර ජීවී නාශක ජීවීන්ට එරෙහිව සක්‍රිය කළ හැකි බවයි. එය ශරීරය සිසිල් කිරීමටද උපකාරී වන අතර එහි ප්‍රතිහිස්ටමින් රසායන විද්‍යාව නිසා අසාත්මිකතා වළක්වා ගත හැකිය. රුධිරයේ සීනි සහ මද්‍යසාර අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතා කිරීමෙන් දියවැඩියාව සහ හෘද රෝග වළක්වා ගත හැකිය. ඊට අමතරව පොල්පලාව පිළිකා සෛල විනාශ කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අක්මා පටල අලුත් වැඩියා කිරීමේ හැකියාව ඇත. ලොව පුරා රසායනාගාර පර්යේෂණවලට නිතර භාජනය වන මෙම විස්මිත ශාකය එහි වෙන්කර හඳුනාගත නොහැකි ගුණාංග සමග එදිනෙදා පර්යේෂකයින් මවිතයට පත් කරයි. ඇමරිකානු ඖෂධීය පර්යේෂණ ආයතනයට අනුව මෙම ගුණාංග පොල්පලාව ශාකයේ ජෛව රසායනික විවිධත්වය නිසා වේ. භාවිතා කරන ආකාරය මල් පිපීමට පෙර තරුණ පොල්පලාව කව්පිහෝකෝස් හැට සමග මිශ්‍ර කරනු ලැබේ. රතු සංගමය මැකරත් දෙහි සහ පොල් සමග නොමේරූ පොල්පලාව කොළ අමු රසවත් සම්බෝලයක් හෝ ජෑම් ලෙස කලවම් කිරීමක් ලෙස පොල්පල කොළ අවුරුද්දකට අඩු ලදරුවන්ට තද රතු පැහැති යුනියන් සහ කිරි මිශ්‍රණයක් ලබා දෙන විට එය පෝෂ්‍ය පදාර්ථ සඳහා විශිෂ්ට ප්‍රභවයකි. පොල්පල කැඳ කොළයුෂ සමග පොල් කිරි සහ බත් වලින් සාදන ලද පොල්පල කැඳ උදෑසන ආහාරයට ඉතා රසවත් ආදේශකයකි. වියලි හෝ අමු පොල්පල ශාකයේ සියලුම කොටස් තම්බා පිපාසය සංසිඳුවන රසවත් ඖෂධීය පානයකි.